ආයුබෝවන් ෆාම් ලොග් SL වෙත නැවතත් සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ අපේ රටේ ගොවීන් සහ ගෙවතු වගාකරුවන් බොහෝ දෙනෙක් පීඩා විඳින වගාවංශනයෙන් විනාශ කර දැමිය හැකි නිහඬ වසංගතයක් ගැන. ඒ තමයි කූඩිත්තා. කූඩිත්තා කියන්නේ ප්‍රමාණයෙන් කුඩා වූවත් ඔවුන්ගෙන් වගාවට සිදුවන හානිය අතිමහත්. යුෂ උරාබීම නිසා ශාක දුර්වලවීම, කොළ සහ දළු විකෘතිවීම, වෛරස් රෝග පැතිරීම සහ කළුපුස් ඇතිවීම වගේ හානි රැසක් මොවුන් සිදු කරනවා. ස්වභාවික පාලන ක්‍රම සහ ගෙදර හැදූ කෘමිනාශක මගින් බොහෝ විට මූලික අවස්ථාවේදීම කූඩිත්තන් පාලනය කරගන්න අපිට පුළුවන්. හැබැයි වසංගත තත්ත්වයට පත් වූ පාලනය කර ගැනීමට අපහසු අධික කූඩිත්තන් ගහනයක් පවතින අවස්ථාවකදී රසායනික කෘමිනාශක භාවිත කිරීම හැර වෙනත් විකල්පයක් ඉතිරිවන්නේ නැහැ. ඉතින් අද අපි ගැඹුරින්ම සාකච්ඡා කරන්නේ කූඩිත්තන් පාලනය සඳහා භාවිතා කළ හැකි රසායනික කෘමිනාශක මොනවාද, ඒවායේ ක්‍රියාකාරීත්වය කොහොමද, ඒ වගේම ඒවා නිවැරදිව සහ ආරක්ෂාකාරීව භාවිතා කරන්නේ කොහොමද සහ වඩාත්ම වැදගත් දේ කෘමිනාශක සඳහා කූඩිත්තන් ප්‍රතිවිරෝධී වීම වළක්වා ගන්නේ කොහොමද කියන කාරණය ගැනයි. මේක ඉතාම වැදගත් මාතෘකාවක්. ඒ නිසා අවසානය දක්වාම අපිත් එක්ක රැඳී සිටින්න. කෘමිනාශකයක් අතට ගන්න කලින් අපි තේරුම් ගත යුතු මූලික සිද්ධාන්ත කිහිපයක් තියෙනවා. පළවෙනි දේ තමයි ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය හෙවත් IPM සංකල්පයයි. IPM කියන්නේ රසායනික ද්‍රව්‍ය භාවිතය අවසාන විසඳුම ලෙස සලකා හැකි සෑම විටම පරිසර හිතකාමී ක්‍රම භාවිතා කරමින් පලිබෝධ පාලනය කිරීමයි. ඒ නිසා කෘමිනාශකයක් යොදන්න තීරණය කළ යුත්තේ කූඩිත්තන් ගහනය ආර්ථික හානිදායක මට්ටම ඉක්මවා ගිය විට පමණයි. ඒ කියන්නේ පලිබෝධ හානිය නිසා ඔබට සිදුවන ආර්ථික පාඩුව කෘමිනාශක යෙදීමට යන වියදමට වඩා වැඩිවන අවස්ථාවේදී. දෙවනුව ඔබ භාවිතා කරන කෘමිනාශකයේ ලේබලය කියවීම අනිවාර්යයි. ලේබලයේ සඳහන් සක්‍රිය ද්‍රව්‍ය, නිර්දේශිත මාත්‍රාව, කුමන වගාවන් සඳහා සුදුසුද, යෙදිය යුතු ආකාරය සහ වඩාත්ම වැදගත් අස්වනු නෙලීමට පෙර ගත විය යුතු අවම කාලය කියන කරුණු ගැන ඔබ දැනුවත් විය යුතුමයි. PHI අගය කියන්නේ කෘමිනාශකය යෙදූ දිනයේ සිට අස්වැන්න නෙලීම සඳහා ආරක්ෂිත වන තෙක් ගත විය යුතු අවම දින ගණනයි. මේ උපදෙස් පිළිපැදීමෙන් ඔබෙත් පාරිභෝගිකයාගේ සෞඛ්‍යයට අතිශයින්ම වැදගත් වනවා. හොඳයි, දැන් අපි බලමු කූඩිත්තන් සඳහා යොදන කෘමිනාශක ප්‍රධාන වශයෙන් වර්ගීකරණය කරන ආකාරය. අපි මේවා ඒවායේ ක්‍රියාකාරීත්ව ක්‍රම අනුව කාණ්ඩ කිහිපයකට බෙදනවා. පළවෙනි කෘමිනාශකය තමයි ශාක අභ්‍යන්තරයට ගමන් කරන කෘමිනාශක. මේ වර්ගයේ කෘමිනාශක ශාකයේ පත්‍ර හෝ මූල පද්ධතිය මගින් උරාගෙන ශාකය පුරාම යුෂ සමග ගමන් කරනවා. කූඩිත්තෙක් ශාකයේ යුෂ උරා බොන විට කෘමිනාශකය සිරුරට ඇතුළු වෙලා විනාශ වෙනවා. මෙහි ඇති ප්‍රධාන වාසිය තමයි පත්‍ර යට දළු අස්සේ සැඟවී සිටින කූඩිත්තන්ට පවා ළඟාවීමට හැකිවීම.
ඊළඟට අපි බලමු මේ කාණ්ඩයට අයත් සුලභ සක්‍රීය ද්‍රව්‍ය කිහිපයක් ගැන. එකක් තමා තයමෙතොක්සාම්. මේක ඉතා ප්‍රබල සහ බහුලව භාවිතා වන කෘමිනාශකයක්. ඊළඟ එක තමයි එමිඩාක්ලොප්‍රිඩ්. මේකත් ඉතා ජනප්‍රිය දීර්ඝකාලීන ආරක්ෂාවක් ලබා දෙන සක්‍රීය ද්‍රව්‍යයක්. තව එකක් තමයි ඇසිටැමිප්‍රීඩ්. මේක වේගයෙන් ක්‍රියාත්මක වන අතර සමහර අවස්ථාවලදී මල් පිපෙන අවස්ථාවේදී පවා භාවිතයට නිර්දේශ කරලා තියෙනවා. සිස්ටමික් කෘමිනාශක ශාකයේ පරාග සහ මල් පැණිවලත් තැන්පත් වෙන්න පුළුවන්. ඒ නිසා මල් පිපි පරාගණයට උපකාරී වන මීමැස්සන් වැනි මිත්‍ර කෘමීන් ගැවසෙන අවස්ථාවලදී මේවා භාවිතා කිරීමේදී ඉතාම ප්‍රවේශම් වෙන්න ඕන. හොඳයි, ඊළඟට අපි ස්පර්ශක කෘමිනාශක ගැනත් කතා කරමු. මේ වර්ගයේ කෘමිනාශක ක්‍රියාත්මක වෙන්නේ කෘමියාගේ සිරුරේ බාහිරව ස්පර්ශ වූ විටයි. මේවා ශාකය අභ්‍යන්තරයට ගමන් කරන්නේ නැහැ. ඒ නිසා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නම් කූඩිත්තන්ගේ සිරුරට හොඳින් වැදෙනසේ විශේෂයෙන්ම පත්‍ර යට සහ දළු අගිස්සට හොඳින් ඉසීම කළ යුතුයි. අපි දැන් බලමු මේ කණ්ඩායමට අයත් සුලභ ද්‍රව්‍ය කිහිපයක් ගැන. ලැම්ඩා සයිහැලොත්‍රීන්, ඩෙල්ටමිත්‍රීන්, බයිෆෙන්ත්‍රීන්, මැලතියොන් සහ ප්‍රොෆෙනෆෝස් වගේ දේවල් තමා මේ කාණ්ඩයට අයත් වන සුලභ සක්‍රීය ද්‍රව්‍ය වෙන්නේ. ස්පර්ශක කෘමිනාශක කූඩිත්තන්ට වගේම ඔවුන්ව ආහාරයට ගන්නා ලේඩිබර්ඩ් වැනි මිත්‍ර කෘමීන්ටත් හානි කරයි. ඒ නිසා මේවා භාවිතා කිරීමේදී පරිසරයට වන බලපෑම ගැනත් සිතිය යුතුයි. හොඳයි, ඊළඟට අපි කතා කරමු ශාක පටක තුළින් ගමන් කරන කෘමිනාශක ගැන. මේක සිස්ටමික් සහ කන්ටැක්ට් අතරමැදි ක්‍රමයක්. මෙහිදී කෘමිනාශකය පත්‍රයේ උඩ පැත්තට ඉසින විට එය පත්‍ර පටක හරහා ගමන් කරලා පත්‍රයේ යටි පැත්තට ළඟා වෙනවා. මේ නිසා පත්‍ර යට සැඟවී සිටින කූඩිත්තන්ව පාලනය කිරීමට ඉතාමත්ම ඵලදායී ක්‍රමයක්. මේ සඳහා උදාහරණ අපි දැන් බලමු. මං ගන්න පළවෙනි උදාහරණය තමයි ඇබමෙක්ටින්. මේක මයිටාවන් සඳහා බහුලව යෙදුවත් කූඩින්තන්ටත් එරෙහිව ක්‍රියාත්මක වෙනවා. ඊළඟ උදාහරණය තමයි ස්පයිරෝ ටෙට්‍රමැට්. මේක නව පරම්පරාවේ කෘමිනාශකයක් වන අතර ශාකය තුළ ඉහළට සහ පහළට ගමන් කිරීමේ හැකියාවකුත් තියෙනවා. හොඳයි, ඊළඟට අපි කෘමිනාශක සබන් සහ තෙල් ගැන කතා කරමු. මේවා සම්ප්‍රදායික රසායනික ද්‍රව්‍යවලට වඩා පරිසර හිතකාමී විකල්ප ලෙස සලකන්න පුළුවන්. මේවා ක්‍රියාත්මක වෙන්නේ කූනිත්තාගේ සිරුරේ ඇති ආරක්ෂිත ඉටි ආවරණය දියකර හැරීමෙන් හෝ ඔවුන්ගේ ශ්වසනය සිදුරු අවහිර කිරීමෙන්. කෘෂිකාර්මික තෙල් ගත්තොත් මේවා මගින් කූඩිත්තන්ව ආවරණය කරලා ඔවුන්ට ශ්වසනය කිරීමට නොහැකිසේ විනාශ කරනවා. ඊළඟට ගත්තොත්
කෘමිනාශක සබන් මේවා කූඩිත්තන්ගේ සෛල පටලවලට හානි කරලා ඔවුන්ව විනාශ කරනවා. මේ වගේ තියෙන වාසිය තමයි මේවා මිත්‍ර කෘමීන්ට සහ මිනිස්සුන්ට අඩු හානියක් සිදු කරනවා. හැබැයි සාර්ථක ප්‍රතිඵල සඳහා කූඩිත්තන්ගේ සිරුර සම්පූර්ණයෙන්ම තෙමීම අත්‍යවශ්‍යයි. දැන් අපි කතා කරන්නේ මේ ශේෂ්ත්‍රයේ තියෙන ලොකුම අභියෝගයක් ගැන. ඒ තමයි කෘමිනාශක සඳහා කූඩිත්තන් ප්‍රතිරෝධී වීම. ඔබ එකම වර්ගයේ කෘමිනාශකයක් දිගින් දිගටම එකම වගාවට යොදන විට එම කෘමිනාශකයට ඔරොත්තු දීමේ හැකියාවක් ඇති කූඩිත්තන් කිහිප දෙනෙක් නොමැරී ඉතිරි වෙන්න පුළුවන්. ඔවුන්ගෙන් බෝවන නව පරම්පරාවත් එම කෘමිනාශකයට ප්‍රතිරෝධී වෙනවා. ටික කාලයක් යන විට ඔබ කොතරම් කෘමිනාශක යෙදුවත් කූඩිත්තන්ව පාලනය කරගන්න බැරි තත්ත්වයකට පත්වෙනවා. ඉතින් මේක වළක්වා ගන්න අපි මොකද කරන්නේ? පිළිතුර තමයි කෘමිනාශක මාරු කිරීම. නමුත් මෙහිදී මාරු කිරීම කියන්නේ බ්‍රෑන්ඩ් එක මාරු කරන එක නෙවෙයි. ඔබ මාරු කළ යුත්තේ කෘමිනාශකයේ ක්‍රියාකාරීත්ව කාණ්ඩයයි. උදාහරණයක් විදිහට ඔබ පළමු වතාවට සිස්ටමික් කාණ්ඩයේ තයිමෙතොක්සාම් යෙදුවා නම් ඊළඟ වතාවේ කන්ටැක්ට් කාණ්ඩයේ ලැම්ඩා සයිහැලොත්‍රීන් වැනි කෘමිනාශකයක් යොදන්න. ඉන්පසුව ට්‍රාන්ස් ලැමිනර් කාණ්ඩයේ එකක් යොදන්න. මේ විදිහට විවිධ ක්‍රියාකාරීත්ව කාණ්ඩවලට අයත් කෘමිනාශක මාරුවෙන් මාරුවට යෙදීමෙන් ප්‍රතිරෝධී ගහනයක් බිහිවීම ඉතා සාර්ථකව වළක්වා ගන්න පුළුවන්. රසායනික කෘමිනාශක කියන්නේ විෂ සහිත ද්‍රව්‍ය. ඒ නිසා ආරක්ෂාව කියන දේට අපි පළමු ස්ථානය දිය යුතුමයි. අපි අනිවාර්යෙන්ම කෘමිනාශක මිශ්‍ර කිරීමේදී වගේම ඒවා ඉසීමේදී පුද්ගලික ආරක්ෂක උපකරණ පැළඳීම අනිවාර්ය වෙනවා. ඒ වගේම ඒ මිශ්‍රණය නිවැරදිව මිශ්‍ර කරන්න ඕන. ලේබලයේ සඳහන් මාත්‍රාවට අනුව පමණක් මිශ්‍ර කරන්න. ටිකක් වැඩියෙන් දැම්මම හොඳට වැඩ කරයි කියලා හිතන්න එපා. මෙයින් වෙන්නේ පරිසරයට හානිවීම සහ ප්‍රතිරෝධීතාවය ඉක්මන් වීම පමණයි. ඒ වගේම ඉතා විශේෂ දෙයක් තමා සුදුසු වෙලාව. උදෑසන හෝ සවස් කාලයේ සුළඟ අඩු වර්ෂාව නැති දිනක කෘමිනාශක ඉසින්න. දැඩි හිරු රශ්මිය ඇති විට ඉසීමෙන් වළකින්න. ඒ වගේම තමයි ශාකවල මල් පිපී ඇති අවස්ථාවේදී විශේෂයෙන්ම මීමැස්සන් සහ අනෙකුත් පරාග කාරකයන් ගැවසෙන වෙලාවේදී ඉසීමෙන් වළකින්න. ඒ වගේම කෘමිනාශක හිස් වූ බඳුන් කිසිවෙකටත් වෙනත් දේ සඳහා පාවිච්චි කරන්න එපා. ඒවා ජල මූලාශ්‍රවලට නොයනසේ නිර්දේශිත ආරක්ෂිත ක්‍රමවේදයකට අනුව විනාශ කර දමන්න. ඉතින් අද අපි මේ දීර්ඝ වීඩියෝවෙන් කූඩිත්තන් පාලනය සඳහා රසායනික කෘමිනාශක භාවිතය පිළිබඳව ගැඹුරු දැනුමක් ලබා ගත්තා. අපි නැවත මතක් කරගමු ප්‍රධාන කරුණු. රසායනික ද්‍රව්‍ය භාවිතය අවසාන විසඳුමයි. භාවිතයට පෙර ලේබලය හොඳින් කියවන්න. PHI අගය ගැන සැලකිලිමත් වෙන්න. සිස්ටමික් කන්ටැක්ට්
ට්‍රාන්ස්ලැමිනර් ලෙස විවිධ වර්ගයේ කෘමිනාශක පවතිනවා. ප්‍රතිරෝධීතාවය නැති කිරීමට එකම වර්ගයේ කෘමිනාශක දිගටම භාවිතා නොකර විවිධ ක්‍රියාකාරීත්ව කාණ්ඩ මාරුවෙන් මාරුවට යොදන්න. ඔබෙත් පරිසරේත් ආරක්ෂාවට මුල් තැන දෙන්න. හැම විටම PPE භාවිතා කරන්න. රසායනික කෘමිනාශක කියන්නේ නිවැරදිව දැනුවත්ව වගකීමෙන් භාවිතා කළ යුතු මෙවලමක්. ඔබට යම් ගැටලුවක් ඇතිනම් ඔබේ ප්‍රදේශයේ කෘෂිකාර්ම උපදේශක නිලධාරියාගෙන් උපදෙස් ලබා ගැනීමට කිසිවෙටකත් පසුබට වෙන්න එපා. අද වීඩියෝවෙන් ඔබට අලුත් යමක් ඉගෙන ගත්තා නම් මේ වීඩියෝවට ලයික් එකක් දාන්න. ඔබේ ගොවි මිතුරන් සමග ෂෙයා කරගන්න. අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැතිනම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. තවත් මෙවැනි හරවත් වීඩියෝවකින් නැවත හමුවෙමු. ඔබ සැමට සුබ දවසක්.